හායි එවරිවන් කොහොමද ඔයාලට මම අද මේ ව්ලොග් එකෙන් අරන් එන්නේ ඉංග්ලන්ඩ් වල හරිම ලස්සන විලේජ් එකක බ්‍රූටන් on the water කොස්සුඩ් වල හරිම ප්‍රසිද්ධ විලේජ් එකක් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ බලන්න මේ ප්ලේස් එක තියෙන්නේ beautiful Cotswold area එකේ. මේ village එකට Venice of the Cotswold කියලාත් කියනවා. ඒකට හේතුව තමයි මේ village එක මැදින් ගලා යන river Windus එක. මෙතනට ආවහම මුලින්ම පේන්නේ මේ beautiful all stone building. ඒවා Cotswold වලට ආවේනික honey colored stone වලින් හදලා තියෙන්නේ. river එක උඩින් තියෙන පුංචි stone bridge එක මේ wall village එක හරියට peaceful වගේම picturesque. මේ ෆොටෝ ගන්න නම් මෙතන හැම කෝණ එකක් වගේම perfect. මෙතන ඇවිදිද්දි river එක දිගේ slowly walk කරන්න පුළුවන්. දෙපැත්තේ තියෙන little cafe shops සහ restaurant වලටත් ගිහින් enjoy කරන්න පුළුවන්. especially summer time එකේදී flowers සහ greenery එක මේ village එකේ beauty එක තවත් වැඩි වෙනවා. මේ village එක busy city life එකෙන් ටිකක් escape වෙලා calm and peaceful English countryside experience එකක් enjoy කරන්න පුළුවන් perfect place එකක්. ගොඩක් ටුවරිස්ලා තමා ඇවිල්ලා හිටියේ. ගොඩක් අය මේ river එකෙන් ගලා යන වතුරේ බැහැලා සෙල්ලම් කර හිටියා. යාළගේ සුරතලුත් එක්ක. මේ බ්‍රූටන් on the water මෙතන මේ වගේ bridge 6ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට මේ stone bridge දිගේ ඇවිදින්න photos ගන්න හරිම ලස්සනයි. ඔයාලා මෙතෙන්ට එනවා නම් උදේ 10ට කලින් එන්න. මොකද උදේ 10 ඉඳන් හවස 4 වෙනකන් කියන්නේ හරිම busy. මොකද මෙතන ටුවරිස්ට්ලාගෙන් පිරීලා. ඔයාලට නිදහසේ photos ගන්න ඇවිදින්න නම් උදේම එනවා නම් ගොඩක් හොඳයි. Cotswold වල මේ වගේ villages 6ක් විතර තියෙනවා. මේ අපි ගියේ මේ එක village එකට. ඔයාලත් ඉංග්ලන්ඩ් වල ඉන්න කෙනෙක් නම් මේ village එක බලන්න එන්න definitely ඔයාලගේ list එකට add කරගන්න. ඔයාලත් ඔයාලගේ next trip එකට idea එකක් එකතු කරගත්තද? ඔයාලා අපේ වීඩියෝ එක enjoy කළාද? UK වල තියෙන ලස්සන තැන් බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. Thanks for watching. Don't forget to like, share and subscribe our channel for more beautiful places around the UK. See you in next video. Bye bye.